අපි ප්ලෑන් කරලා තියෙන විදිහට ඔයගොල්ලෝ දන්නවා මේ වෙනකොට අපි ආරක්ෂාව සහ සෞඛ්‍ය කොහොමද ඉගෙන ගන්න එකට ඔබට අවධානයක් දෙන්න කියන දේ සම්බන්ධව අපි සුවිශේෂී පාඨමාලා රසක් ඔයගොල්ලන්ට ගෙන එන්න ප්ලෑන් කරලා තියෙනවා. ඉතින් ඒකේ ආරම්භක සම්බන්ධනය ප්‍රමාද අපි ප්ලෑන් කරලා තියෙන විදිහට කරනවා. ඉතින් මම දසිත් කනවා. එතකොට මම ටිකක් හෙද උපාධිධාරීවරයෙක් විදිහට කටයුතු කරනවා සහ ඊට අමතරව ක්වොලිටි මැනේජ්මන්ට් සම්බන්ධයෙන් විධායක විධායකවරයෙක් වශයෙන් කටයුතු කරනවා සහ HSI ග්ලෝබල් ඉන්ස්ටිටියුට් එකේ ඔතොරයිස් ඉන්ස්ට්‍රක්ටර් කෙනෙක් විදිහට නියමකට කටයුතු කරනවා. ඉතින් ඕගොල්ලන්ට මේ පාඨමාලා කියලා ඒ හම්බුන ඔයගොල්ලන්ට ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් ඒ සම්බන්ධයෙන් තමයි අද මේ පාඨමාලාව මේ ආරම්භක සම්බන්ධයෙන් අපි ප්ලෑන් කරලා තියෙන්නේ ඔයගොල්ලන්ට කතාව කරන්න. එතකොට මේන්ලි අපි මුලින් කිව්වා වගේ SI අනුමත මධ්‍යස්ථානයේ සම්බන්ධයෙන් තමයි මුලින්ම කතා කරන්න ගන්නේ. මොකද ඕගොල්ලෝ මේ සෞඛ්‍ය සහ ආරක්ෂාව සම්බන්ධයෙන් මේ පාඨමාලාව සම්බන්ධ වෙනකොට මේ HSI කියන එක කියන්නේ Health and Safety Institute කියන ආයතන සම්බන්ධ වෙනවා. ඒක ඕතරයිස් එකක් ග්ලෝබල් ඉන්ස්ටිටියුට් එකක්. ඒකට මේ ඉන්ස්ටිටියුට් එකේ ලංකාවේ ආයතනයේ විදිහට තියෙන සිලෝන් ඇකඩමි කියන ආයතනය. එතකොට සිලෝන් ලයිෆ් සේවර් ඇකඩමි කියන ආයතනය. එතකොට ඒ ආයතනයේ ඕනම වගේම ආයතනයේ ඉන්ස්ට්‍රක්ටර් කෙනෙක් විදිහට කටයුතු කරන කෙනෙක් විදිහට තමයි මම පාඨමාලාව ඔබට ගෙන්න දැන් කරන්නේ. එතකොට මේ HSI කියන approved institute එකෙන් අපි බලාපොරොත්තු වෙන අපි පොයින්ට් කරපු දේවල් ටිකක් තියෙනවා. එතකොට ඒකෙන් අපි බලාපොරොත්තු වෙන දේවල් තමයි එකක් first aid සහ ඊළඟට CPR ඒ වගේම අපි blood borne pathogens කියනවා. අපි කියන්නේ රුධිරය මගින් බෝවන රෝග සම්බන්ධයෙන් ඒ වලට අපි කරන ක්‍රියාමාර්ග ඊට අමතරව emergency oxygen administration ඊළඟට TLS වගේ දැවැන්ත ප්‍රෝග්‍රෑම් 15කට අධික ප්‍රෝග්‍රෑම් ප්‍රමාණයක් මේ HSI ආයතනය හරහා ගෙන එන්න තමයි අපි ප්ලෑන් කරලා තියෙන්නේ. එතකොට මේ ආයතනය ගත්තොත් මේ ආයතනය 1977 තමයි මේ යුනයිටඩ් ස්ටේට්ස් වල පිහිටවන්නේ. එතකොට මේ ආයතනය ඔයගලන්ට මේ වෙබ්සයිට් එක හරහා ගිහිල්ලා තව විස්තර ගන්න පුළුවන්. එතකොට මේ ආයතනයේ මේන්ලි බලාපොරොත්තු වෙන දෙයක් තමයි health and safety emergency care and compliance training සම්බන්ධව තමයි මම ફોකස් කරන්නේ. එතකොට ඒ ආයතනය හරහා ආයතනය තුළ ඔයගලන්ට ඉගෙන ගන්න හැකියාව තියෙනවා. උද ඒ ආයතනය තුළ ඉගෙන ගන්න දේවල් සම්බන්ධව ඔයගලන්ට ඉදිරියේදී අපි කතා කරනවා. එතකොට මේ ආයතනය සම්පූර්ණයෙන් ඔන්ලයින් ප්ලැට්ෆෝම් එකක් හරහා විවිධ වූ මාදලියේ ක්‍රියාකාරකම් හරහා hand on training හරහා තමයි මේ පාඨමාලා ඔක්කොම හදලා තියෙන්නේ. අධ්‍යක්ීම ලබා ගැනීමේ හැකියාව තියෙනවා මේ පාඨමාලාව හරහා. ඒ වගේම මම අර මුලින් කතා කරපු ආකාරයට මේ HSI කියන ආයතනය තුළ ලියාපදිංචි වෙච්ච ආයතනය තමයි සිලෝන් ලයිෆ් සේවර් ඇකඩමි කියන්නේ. ඒතර මේ සිලෝන් ලයිෆ් සේවර් ඇකඩමි එක අපි ගත්තොත් 2012 තමයි මේ ෆෝම් එක ස්ටැබ්ලිෂ් කරන්නේ ලංකාව තුළ. එතකොට ඒකේ රෙජිස්ටර් කරනවා මේ HSI ඉන්ස්ටිටියුට් එකේ රෙජිස්ටර් නම්බර් එක යටතේ. මේ ප්‍රසන්ටේෂන් එක හරහා ඒක තමයි ඔයගලන්ට අපි ලබා දෙන්නේ. රයිට්. එතකොට අපි මේකෙදි අර මුලින් කිව්වා වගේ ඒරියාස් ගණනාව බලාපොරොත්තු වෙන ආකාරයට අපි ක්‍රියාත්මක වෙනවා. එතකොට එකක් තමයි පොසිටිව් ඊළඟට CPR ඒ වගේම අපි බ්ලඩ් බෝන් පැතොජන් සහ අපි එමර්ජන්සි ඔක්සිජන් ඇඩ්මිනිස්ට්‍රේෂන් කියන දේවල් සම්බන්ධයෙන් අපි නිවැරදි පුහුණුව ප්‍රායෝගිකව අපි කොහොමද ඒක ඔයගොල්ලන්ට ලබා දෙන්නේ කියලා ඔයගොල්ලන්ට මේ අත්දැකීම
බලා ගන්න පුළුවන්. මොකද ගොඩක් අය මේ වගේ පුහුණුවන් වලට නියැලෙනවා. ගොඩක් වෙලාවට කාල වේලාවත් එක්ක තමයි ගොඩක් අය මේ පුහුණුවන් වලදී සමවැය සමට හැකියාව කරන අතරතුර නියැලෙනවා වෙන්න පුළුවන්. එතකොට ඒගොල්ලන්ට වැඩි කාලයක් මේ සඳහා වැය වෙනවා වෙන්න පුළුවන්. ඒතර මේක පහසුවෙන් Tamanට වෙනම ඔන්ලයින් ප්ලැට්ෆෝම් එකක් ගිහිල්ලා Tamanට කැමති වෙලාව යොදලා ඒක කමියුනිකේට් කරගෙන ඒකට සම්බන්ධ වෙන්න පුළුවන් ආචි මේක කරලා තියෙනවා. නැවත නැවත මේ පුහුණුවන්ට ඉදිරියට සම්බන්ධ වීමේදී හැකියාව තියෙනවා. තමන්ට ඒ හරහා එතනින් ගිහින් ඒ අදාළ ඕගනයිසේෂන් එකට රික්වෙස්ට් එකක් දෙලා තමන්ට ඒ අදාළ පුහුණුව කන්ටිනියු කරගෙන යන්න. රයිට්. එතකොට අපි මේකෙදී ලයිෆ් සේව් ඇකඩමි එකෙන් බලාපොරොත්තු වෙන ඒරියාස් තුනක් තියෙනවා. ඒතර එකක් තමයි ඉහළ ප්‍රමිතියකට අනුකූල වූ යාපනකම උසස් වූ පුහුණුව වැඩසටහන් ලබා දීම. ඒ අනුව තමයි මේ ප්ලැට්ෆෝම් එක හරහා ඒකට ලැබෙනවා. ඒ වගේම දැනුම කුසලතාවයන් මගින් ඒ ඕතොරිටි එක අපි ඕගලන්ට උදා කරලා දෙනවා. කොහොමද අපි ෆස්ට් ඒඩ් ගත්තොත් ෆස්ට් ඒඩ් ඔතොරිටි එක නොනැතිව අපිට කොහොමද ෆස්ට් ඒඩ් කරන්න බැරි ඔතොරිටි එක අපි කොහොමද ඕගලන්ට ලබා දෙන්නේ? ඒකට අපි ඒකට කොහොමද අපි ඒක රෙකග්නයිස් වෙන්නේ, වැලිඩේට් වෙන්නේ කොහොමද කියලා මේ ප්ලැට්ෆෝම් එක හරහා ඕගලන්ට කතා කරනවා. ඒ වගේම ජාත්‍යන්තර පිළිගැනීම. මොකද අපි ගොඩක් වෙලාවට දකින්න දෙයක් තමයි සර්ටිෆිකේට් එකක් අරගෙන ඒක පිටරට දැන් ඕගොල්ලෝ ෆොරින් කන්ට්‍රීස් වලට ප්ලෑන් කරලා ඒගොල්ලෝ හෙල්ත් සෙක්ටර් එක වෙන පුළුවන්. විවිධ කියාගිව වෙන පුළුවන්. විවිධ අංශයන් වලට අවශ්‍ය වෙනවා BLS සර්ටිෆිකේට් එක. ගොඩක් වෙලාවට ඉංජිනේරින් ෆීල්ඩ් එකේ රැකියාවකට උනත් BLS ඊළඟට ෆස්ට් ඒඩ් වගේ සර්ටිෆිකේට් අවශ්‍ය වෙනවා. එතකොට ඒක ඉන්ටර්නැෂනල් රෙකග්නයිස් සර්ටිෆිකේට් එකක් වෙන්න ඕනේ. ආයතනයකින් ලබා ගන්නවා. එතකොට අඩු වියදමකින් Tamante ඒ වගේ සහතිකයක් සහ පිළිගැනීම ලබා ගන්න පුළුවන් සහ Tamanටම ඒකේ වැලිඩිටි එක චෙක් කරන්න පුළුවන් අවකාශයක් මේ හරහා ලැබෙනවා. ඒකට ඒ සම්බන්ධයෙන් උගලන්ට ඉදිරියේදී කතා කරනවා. ඉතින් මේ ප්ලැට්ෆෝම් එක ගත්තොත් මේ ප්ලැට්ෆෝම් එක සම්පූර්ණයෙන් මේ සිලෝන් ලයිෆ් සේව් ඇකඩමි එකේ ඕන විදිහට මා තමා රෙජිස්ටර් වෙලා තියෙන්නේ. මගේ නම ප්‍රසිද්ධ. එතකොට මම දැනට උපාධ්‍යාපතිවරයෙක් වශයෙන් කටයුතු කරනවා සහ ඊට අමතරව විවිධ තලයන් වල විවිධ මම PHSRC registered nurse කෙනෙක් වගේම විවිධ critical care associations වල member කෙනෙක් විදිහට ලංකාවේ කටයුතු කරනවා. ඉතින් ඒ හරහා තමයි ඒ හරහාගත දැනුම මේ intentional recognitions ඉන්ස්ටිටියුට් එකේ සම්බන්ධ වීමත් එක්ක ඒක කතා කරපු ආකාරයට අපි ඒරියාස් හතරක් මේන්ලි ફોකස් කරනවා මේ පාඨමාලාව සම්බන්ධයෙන්. එතකොට අපි පළවෙනියම තමයි එමර්ජන්සි කෙයාර් ට්‍රේනින්. එතකොට අපි එමර්ජන්සි කෙයාර් ට්‍රේනින් අපි කතා කළොත් අපි මුලින්ම අපි ඔයගලන්ට ඩිලිවර් කරනවා ඔයාලට මේ හැම එකකටම ඔයගලන්ට සම්බන්ධ වෙන්න පුළුවන් ඔයගලන්ගේ රුචිකත්වය මත. එතකොට first aid and CPR and AD කියලා වෙනම ප්‍රෝග්‍රෑම් එකක් තියෙනවා. එතකොට ඒකට සම්බන්ධ වෙන්න පුළුවන්. ඊළඟට basic life support කියලා වෙනම ප්‍රෝග්‍රෑම් එකක් තියෙනවා. ඊළඟට advanced first aid කියලා වෙනම ප්‍රෝග්‍රෑම් එකක්. pediatric වලට අලුතෙන් ඒ සඳහා සම්බන්ධ වෙන්න පුළුවන් health care association වලින් සම්බන්ධ වෙලා ඉන්න පුද්ගලයන්ට විශේෂ ප්‍රෝග්‍රෑම් තියෙනවා. pediatric CPR සම්බන්ධයෙන් first aid සම්බන්ධයෙන් ඊළඟට blood borne pathogens. ඒක රුධිර සම්බන්ධයෙන් රුධිරය හරහා බෝවන රෝග සම්බන්ධයෙන් ඒ වලින් කොහොමද ප්‍රිවෙන්ට් වෙන්නේ, කොහොමද අපි මේ වගේ අවස්ථාවලදී ඒකට අපි මුහුණ දෙන්නේ කියන එක. ඊට අමතරව ගොඩාක් ප්‍රචලිත ප්‍රෝග්‍රෑම් එකක් තමයි මේ emergency medical response කියන්නේ. ඒකට අපි paramedical service වල ඉන්න ගොඩක් අය ඒ කියන්නේ ambulance service වලට දීලා ඉන්නට විශේෂ වැදගත් වෙන ප්‍රෝග්‍රෑම් එකක් තමයි මේ emergency medical response කියන්නේ. ඒකට මේ වගේ programs අපිට emergency care training category එක යටතේ ඔයගලන්ට හම්බ වෙනවා. ඊට අමතරව workplace safety training කියන වෙනම category එකක් තියෙනවා. ගොඩක් වෙනට workplace එකේ safety officers ලා අපිත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. ඊට අමතරව විවිධ තරාතිරමේ අපි quality health and safety සම්බන්ධයෙන් ඊළඟට police free process වල
අය සම්බන්ධ වෙන ඊළඟට ඉන්ජිනියරින්ග්ස් මේ කන්ස්ට්‍රක්ෂන් ඒරියාස් වල. එතකොට ඒ වගේ අයට වැදගත් වෙන ප්‍රෝග්‍රෑම්ස් තියෙනවා. එකක් තමයි මේ OSHA compliance training, ඊළඟට communication, electrical safety, fire prevention and protection, personal protection equipment කියන කැටගරි වල. දේවල් ඕගලන්ට සම්බන්ධ. ඊට අමතරව අපි හැමෝටම වැදගත් වෙන ඊළඟ වගේ තමයි EHS management solutions කියන්නේ. ඒතර මේ ට්‍රේනින් හැම එකකදීම කතා කරන්නේ බහුතර හැමෝටම ඉන්න දේවල් ටිකක් තියෙනවා ඉන්සිඩන්ට් මැනේජ්මන්ට්. ඒකට එමර්ජන්සි කෙයාර් ට්‍රේනින් එකේ ඉන්සිඩන්ට් මැනේජ්මන්ට් කියන පාර්ට් එකක් අපි කතා කරනවා. ඊළඟට SDS, ඒ කියන්නේ සේෆ්ටි ඩේටා ෂීට්. එතකොට අපි වර්ක්ප්ලේස් සේෆ්ටි ට්‍රේනින්ග්ස් වල අපි මේ සම්බන්ධයෙන් කතා කරනවා. සේෆ්ටි ට්‍රේනින් ට්‍රැකින් කොහොමද අපි කරන්නේ? ඊළඟට රිස්ක් මැනේජ්මන්ට්, රිස්ක් ඇසෙස්මන්ට් අපි කොහොමද කරන්නේ? ඒ ඔක්කොම අපි ඉන්ක්ලූඩ් කරලා තියෙනවා ඔන්ලයින් ලර්නින් ප්ලැට්ෆෝම් එක. මේ ඔන්ලයින් ලර්නින් ප්ලැට්ෆෝම් එකේ ඔයගොල්ලෝ අපිට එක්ක සම්බන්ධ වෙන අවස්ථාවේදී අපි මේ ඔන්ලයින් ලර්නින් ප්ලැට්ෆෝම් එක ඔයගලන්ට ලබා දෙනවා. එතකොට ඔයගලන්ට ඒ හරහා සම්බන්ධ වෙන්න පුළුවන්. ඊට අමතරව තියෙන ඊළඟ කාරණාවක් ගත්තොත් එම්ප්ලොයි ට්‍රේනින් ඇන්ඩ් කම්ප්ලයන්ස් සොෆ්ට්වෙයාර් කියලා වෙනම කැටගරි එකක් තියෙනවා. මේකෙත් අපේ තියෙන කස්ටමර් ස්ට්‍රක්චර් ට්‍රේනින් මොඩියුල් එකක් තමයි තියෙන්නේ. ඒ කියන්නේ ඔයගලන්ගේ රික්වයර්මන්ට් එකට අනුකූලව ඔයගලන්ට ට්‍රේනින් රික්වයර්මන්ට් එක අපිත් එක්ක කතා කරලා ඩිසයිඩ් කරගන්න පුළුවන් මොන වගේ ට්‍රේනින් රික්වයර්මන්ට් එකක්ද ඕනට අවශ්‍ය කියලා. ඒක ප්‍රොග්‍රෑමින් වල වෙන්න පුළුවන්. කොම්පියුටර් පිටරට යන අවස්ථාවන් වලදී කලින් අපිට සර්විස් එක ගන්න වෙන්න පුළුවන්. අවශ්‍ය ට්‍රේනින් මොඩියුල් එක සිලෙක්ට් කරගන්න පුළුවන්. ඒ වගේම රිපෝටිං ඇනලිටික් ටූල්ස් මේ HSI ප්ලැට්ෆෝම් එක හරහා ඔයගලන්ට ලැබෙනවා. එතකොට ඒ වගේම ඔයගලන්ට සර්ටිෆිකේෂන් එක සහ ක්‍රෙඩෙන්ෂියල් ට්‍රැක් කරන්න අවස්ථාව හම්බෙනවා මේ platform එක හරහා. එතකොට ඔයගලන්ට මේන් ඒරියාස් ගණනාවක, ඒ කියන්නේ කෝර් ඒරියාස් ගණනාවක අත්දැකීම අපිට HSI platform එක හරහා ලැබෙනවා. මේක ඔන්ලයින් platform එක. ඒකට ඒකේ අපිට අපේ තියෙන certifications වල validity එක ඔයගලන්ට බලන්න පුළුවන්. එතකොට අර මුලින් කිව්වා වගේ මේ recognition එක අපි කොහොමද මේ recognition එක පවත්වාගෙන යන්නේ? එතකොට මේ recognition එක පවත්වා ගන්න අපේ brand කීපයක් තියෙනවා. මේ brand HSI එක යටතේ තියෙන brand එකක් තමයි Medic First Aid, ඊළඟ American Safety First Aid, ඊළඟ Safety Summit Training Source. මෙන්න මේ කියන brand කීපේ යටතේ තමයි මේ ප්‍රෝග්‍රෑම් ඔක්කොම තියෙන. ඉතින් විශේෂයෙන් කියන්න ඕනේ අපි ලංකාව තුල ක්‍රියාත්මක වෙන මේ ILCO කියන එක. ඒ කියන්නේ International Alliance Committee of Accreditation. මේ කියන ගයිඩ්ලයින් පවා මේ platform එක හරහා තියෙනවා. ඊට අමතරව ලංකාවේ භාවිතාව වෙන දේ international for national regulations, guidelines, ඊළඟ OSHA's තියෙන guidelines, ඊළඟ ISO 45000 guidelines මේ දේවල් අපි මේ platform එකේ ඒකෙක් මොඩ ගන්න පුළුවන්. එතකොට මේකෙදි විශේෂයෙන් ලංකාවේ වගේ internationally validated certificate එකක් අපේ අතට ගන්න. ඒක විශේෂයෙන් කියන්න ඕනේ මේ HSI program deliver කරන්න ලොකු network එකක් තියෙනවා. මේ ලොකු network එක කියලා මම අදහස් කරන්නේ මේ HSI කියන platform එකේ මම අර කලින් කියපු Ceylon Academy එක. Ceylon Lifesaver Academy එක register වෙලා තියෙනවා. ඒකෝට මේ registration එක කියන්නේ authorized training center එක. මේ authorized training center එක ඒගොල්ලෝ රෙජිස්ටර් කරලා තියෙනවා වගේම මෙතන ඉන්නවා ඉන්ඩිපෙන්ඩන්ට් ඉන්ස්ට්‍රක්ටර්ස්ලා. ඒකට එහෙම කෙනෙක් තමයි මමත්. එතකොට HSI ඉන්ස්ට්‍රක්ටර් කෙනෙක්. එතකොට ඉන්ස්ට්‍රක්ටර්ස්ලා ගත්තොත් වර්ග ගණනාවක් ඉන්නවා. level 1 එකේ ඉඳලා level 4 වෙනකම්. එතකොට ඒ මොනවද කියන එක මම ඔයගොල්ලන්ට එක්ස්ප්ලেইন කරන්න. ඉතින් මේක United States වගේම globally benchmark සහ ඒ මාර්ක් මේ recognition එක ලැබිච්ච කම්පැනියක් විදිහට තමයි මට මේක සලකන්න පුළුවන්. එතකොට ඕගනයිසේෂන් වයිස් අපිට පුළුවන් මේකෙදි ඒ රෙකග්නිෂන් එක ඕගලන්ට ලබා දෙන්න. ඉතින් ඒකත් එක්ක මම අර මුලින් කිව්වේ ඉන්ස්ට්‍රක්ටර්ගේ ඔතොරිටි එක ඕගලන්ට
විශේෂයෙන් කියන්න ඕනේ මේ HSI ඉන්ස්ට්‍රක්ටර් කෙනෙක් යටතේ තමයි ඔයගලන්ට වැඩ කටයුතු කරන්න තියෙන ඔන්ලයින් ප්ලැට්ෆෝම් එක හරහා. එතකොට මම HSI ඉන්ස්ට්‍රක්ටර් කෙනෙක්. ඒකට HSI ඉන්ස්ට්‍රක්ටර් කෙනෙක් යටතේ පුහුණු වෙනවා කියන්නේ මේ වගේ සර්ටිෆිකේට් එකක් තමයි මේ තියෙන ලයිසන් එක. එතකොට මේ ලයිසන් නම්බර් එකක් මෙතන තියෙනවා. රෙජිස්ටර් නම්බර් එකක්. ඊළඟට මගේ ට්‍රේනින් සෙන්ටර් එකට අදාළ නම්බර් එක මෙතන තියෙනවා. එතකොට ඒකත් එක්ක ඉන්ස්ට්‍රක්ටර් කෙනෙක්ගේ මේන් බෙනිෆිට් ගත්තොත් එයා මේන්ලි ඕගොල්ලන්ගේ ටියුටර් වෙනවා. එතකොට මුලින්ම අපි ගත්තොත් HSI certified courses වලට පිළිවෙල කරන්න පුළුවන්. එතකොට authorized certification කියලා අපි හඳුනාගන්නේ කොහොමද කියලා මම ඕගොල්ලන්ට කිව්වොත් ඕගොල්ලන්ට මේ certificate card එකේ තියෙනවා මෙතන level. එතකොට මේ level 4 කියන්නේ maximum level එක. එතකොට ඕගොල්ලන්ට උනත් ID එකක් ගන්න පුළුවන් මේ instructor මොන level එක දක්වා කරන්න පුළුවන් කියලා. එතකොට මම ඇත්තටම instructor level 4 instructor කෙනෙක්. ඒ කියන්නේ මම level 4 යටතේ instructor කෙනෙක්. ඒ කියන්නේ 1 to 4 කියන. ඒ කියන්නේ මේ level 1 to 4 කියන සියලුම courses කිරීමේ authority එක මට දීලා තියෙන HSI platform එකෙන් සහ ඒ authority එකෙන්. එතකොට quality assurance department එක හරහා තමයි ඒක වෙන්නේ. එතකොට ඒක නම් මගේ certifications ඒ අදාළ දේවල් legally බලලා ඒගොල්ලෝ check කරලා validate කරලා තමයි ඒ authority එක දෙන්නේ. එතකොට මම හරහා ඒ ඕගොල්ලන්ට ඒ සර්ටිෆිකේෂන් වලට යන්න පුළුවන්. එතකොට ඊළඟ එක තමයි සර්ටිෆිකේෂන් ඉෂුව කරන්න පුළුවන් සහ ඒ රිසෝර්සස්. එක් ආකාරයක් උදාහරණයක් ගත්තොත් CPR, AED, first aid එකට අදාළ ඉස්සෙල්ලා වැලිඩේටඩ් ඔතොරයිස් කරපු රිසෝර්සස් ඩිලිවර් කරන්න, ඊළඟට ස්කිල් ගයිඩර්ස් ලබා දෙන්න, ප්‍රසන්ටේෂන්ස් කරන්න, ඊළඟ වීඩියෝ මැටීරියල් ආකාරයට ඒක අපිට ඩෙමොන්ස්ට්‍රේට් කරන්න. ඒ තමයි ඇක්සස් එකක් HSI ඉන්ස්ට්‍රක්ටර්ට ලැබිලා තියෙනවා. ඒ වගේම ongoing support එක. මේක අද අපිත් එක්ක සම්බන්ධ වෙච්ච කෙනෙක්ට එයාගේ සර්ටිෆිකේෂන් එක අවසන් වුණාට පස්සේ ඒ අදාළ support එක ලබා දීමේ authority එකත් ඒ HSI ඉන්ස්ට්‍රක්ටර්ට ලබා දීලා තියෙනවා. ඒකකොට මේ තියෙන්නේ ඔයගලන්ට උනත් validate ඉන්ස්ට්‍රක්ටර් කෙනෙක්ද කියලා අපිට සර්ටිෆයි කරන්න බලන්න පුළුවන් මේ platform එක. ඔයගලන්ට මේ hsi.com කියන එකෙන් ගිහිල්ලා PhD status කියන එකෙන් ඔයගලන්ට check කරන්න පුළුවන්. ඉතින් මේ තියෙන්නේ ඒක check කරලා මගේ details. එතකොට මම දැනට status එක මෙතන පෙන්නනවා. current status එකේ active member කෙනෙක් විදිහට මම කටයුතු කරනවා කියලා. ඉතින් ඔයගලන්ගේ validity එක ඔයගලන්ට මෙතනදී බලන්න පුළුවන්. ඒ වගේම ඕවර් certification එකක් ගත්තත් ඔයගලන්ට පුළුවන් ඒ විදිහටම ඔයාගේ certification එක validate කොච්චර කාලයක්ද ඒ හැමදේම බලන්න. එතකොට මේ තියෙන්නේ HSI approved center එකක් විදිහට ලියාපදිංචි කරපු certificate එක. ඒ වගේම ඔයගලන්ට ඒ වගේම online ට්‍රේනින් එක මුළු ලංකාවේ විතර නෙමෙයි ලෝකයේ රටවල් හැම එකකම මේ වගේ ට්‍රේනින් සෙන්ටර්ස් ගණනාවක් තියෙනවා. එතකොට මේ වගේ ට්‍රේනින් සෙන්ටර් එකකට ඔයගලන්ට සම්බන්ධ වෙන්න ඕන නම් මුලින්ම අර වගේ වෙබ්සයිට් එකකට ගිහිල්ලා චෙක් කරලා බලන්න. චෙක් කරලා විදිය තමයි මේ දාලා තියෙන්නේ. මෙතන තියෙන ෆයින් ට්‍රේනින් සෙන්ටර්. එතකොට ශ්‍රී ලංකා කියලා ක්ලියර් කරලා සර්ච් කළාම මේ තියෙන මගේ ඕගනයිසේෂන් එක. එතකොට මම දැන් කතා කරපු ඕගනයිසේෂන් එක යටතේ තමයි මම රෙජිස්ටර් වෙලා තියෙන්නේ. එතකොට මේ හරහා අපිට ගොඩාක් ඔයගලන්ට පුළුවන් මම අර මුලින් කිව්වා වගේ HSI official tool එකක් විදිහට තමයි මේක පාවිච්චි කරන්නේ. එතකොට ඔයගොල්ලෝ අපිත් එක්ක සම්බන්ධ වෙන හැමෝටම මේ link ඒ අදාළ මේ documents ඔක්කොම ඔයගලන්ට share වෙනවා. එතකොට ඔයගලන්ට පුළුවන් මේ හරහා ගිහිල්ලා validity එක බලන්න. ඒ වගේම request කරන්න පුළුවන් ඒ authority එකට අදාළව. ඒක ඔයගලන්ගේ අයිතියක්. එතකොට රික්වෙස්ට් කරලා ඔයගලන්ට ඔයගලන්ට ඕගලන්ට ඕන වෙලාවක මේ වගේ ආයතනයකට සම්බන්ධ වෙන්න අපිත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. ඒකට ඒ හරහා ඔයගලන්ට පුළුවන් මේ පාඨමාලා ඒ මොකද මේක විශේෂයෙන් කියන්න ඕනේ මොකද මේ ඒරියාස් වලට එකක් තමයි මේ ට්‍රේනින් සෙන්ටර් එකක් මේකේ ඉන්නේ ඔක්කොම certified instructor නෝ. ඒකට ITC course එක කරලා certified වෙච්ච අය තමයි මේ සම්බන්ධ වෙන්නේ. ඊට අමතරව HSI resources access කරන්න පුළුවන් වෙනවනේ. මොකද ඕගොල්ලෝ අපිත් එක්ක සම්බන්ධ වෙන්න වුණාම අපි ඕගොල්ලන්ට ඒ අදාළ documents ඔක්කොම online platform එක සහ hard copy සමහර documents ඔක්කොම තියෙන hard copy. එතකොට ඒව අපි අයි කරලා ඔයගොල්ලන්ට ලබා දෙනවා. එතකොට මේ resources
ඔයගොල්ලෝ access එකත් මේ institute එකට තියෙන්න ඕනේ. ඊළඟට compliance monitor කරනවා ILCA එකෙන් සහ CAPI එකෙන්. එතකොට ඒ guideline follow කරන්න ඕනේ. එතකොට ඒ මොනවද කියන එකත් ඔයගලන්ට ඔයගලන්ගේ අදාළ platform එක හරහා ඔයගලන්ට බලා ගන්න පුළුවන් මොනවද කියන guideline. ඊළඟට quality assurance department එකකින් අනිවාර්යයෙන් regularly audit කරනවා. එතකොට ඒවා training records හරියට maintain වෙන්න ඕනේ. එතකොට skill records හරියට maintain වෙන්න ඕනේ. එතකොට ඒව ගැන quality assurance department එකෙන් monitor වෙනවා. ඒ විදිහ තමයි මේ training center එකක් approve වුණාට පස්සේ වෙන process එකේදී තියෙන්නේ. ඊළඟට මේ තියෙන්නේ අර මම කියපු platform එක. ඉතින් මේ බලා ගන්න පුළුවන්. මොකද මේ HSI authorized center එකක් විදිහට certify වුණාට පස්සේ ඔයගලන්ට register වුණත් ඔයගලන්ට යන්න තියෙන්නේ මේ විදිහට username එකයි password එකයි ඔයගලන්ට හම්බ වෙනවා. එතකොට ඒක ගහලා ඔයගලන්ට ඉතින් ඔයගලන්ගේ නමින් මේ වගේ platform එකක් හැදෙනවා. එතකොට ඔයගලන්ට පුළුවන් මේ platform එක හරහා ගිහිල්ලා ඔයගලන්ට පුළුවන් ලබා ගන්න විවිධ මේ අදාළ document data. ඒකට විශේෂයෙන් කියන්න ඕනේ මේ platform එකේදී අපි දකින දේවල් කීපයක් තියෙනවා. එකක් තමයි මේකෙදී අපි දෙන්නේ accredited මොන්ෂාස් නැත්නම් ඒ අදාළ විකාශ සහ HSI කියන guidelines වලට අදාළ details. එතකොට මේවා internationally සහ nationally validated details. එතකොට ඒක ඔයගලන්ට පරිශීලනය කරන්න පුළුවන් මේ platform එක කරා. ඒ වගේම ඔයගලන්ට digital training certifications ඔයගලන්ට ගන්න පුළුවන්. උදාහරණයක් ගත්තොත් ඔයා certification program එකකින් දුන්නාට පස්සේ ඔයගලන්ට මේ වගේ මෙතනින් ඔයගලන්ට ඒ අදාළ certificate එක ලබා ගැනීම හැකියාව තියෙනවා. ඊළඟට ඔයගලන්ට demo courses ගණනාවකට සම්බන්ධ වෙන පුළුවන් මේකේදී buy නොකර. එතකොට ඔයගලන්ට learning purpose ඔයගලන්ට use කරන්න පුළුවන්. සමහර අවස්ථාවල free courses පවා offer වෙන අවස්ථා තියෙනවා. එතකොට මෙතනින් open courses ගිහිල්ලා ලබා ගන්න පුළුවන් learning එක සඳහා. අරකොට ඔයගලන්ට අවසානයේදී instructor කෙනෙක් විදිහට මේ platform එක හරහා යන්න පුළුවන්. ඒකත් මේ පාත් එකත් මම මේ පාඨමාලාව හරහා ඔයගලන්ට කතා කරනවා. එතකොට ඊළඟට තමයි මේක මම අර කිව්වා වගේ United States එක යටතේ register වෙලා තියෙන platform එකක්. ඒකට ඒක globally validated. හැබැයි ලංකාව තුල මේ වගේ ආයතනයක් පිහිටවනකොට මේ ආයතනයේ ලාංඡනය මම සිලෝන් ඇකඩමි කියන ආයතන යටතේ තමයි මම මේ courses ටික ඔක්කොම offer කරන්නේ. එතකොට HSI validated certification එක තමයි ඔයගොල්ලෝ ලැබෙන්නේ. එතකොට සම්පූර්ණයෙන් මේ logo එක අපිට use කරන්න පුළුවන්. ඊට අමතරව මේ courses අපි කීපයක් තියෙනවා. එකක් තමයි blended learning online වෙන්න පුළුවන්, in person වෙන්න පුළුවන්. එතකොට ඒ විදිහට මේ platform හදලා තියෙනවා. එතකොට ඒක ඔයගලන්ට පහසු විදිහට අපිත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ අත්දැකීම ඔයගලන්ට ලබා ගන්න පුළුවන්. ඊළඟට විවිධ marketing supports ඔයගලන්ට training centers එකක් ඉස්සරහට ඔයගලන්ට සම්බන්ධ වෙන්න හම්බුනොත් ඒ support එකත් මේ training center ව්‍යාපෘතියේදී ඔයගලන්ට ලැබෙනවා. මම මේ හැමදේම කතා කරන්නේ ඔයගලන්ට මේ platform එක හරහා ලැබෙන වාසි වගේම ඉදිරියේදී මේ platform එක ඔයගලන්ගේ කරගෙන ඉදිරියට වැඩ කරන්නේ කොහොමද කියන්නේ. එතකොට මේ platform එකේ දැන් අපි මෙතෙක් කතා කළේ මේ organization view එක සම්බන්ධයෙන්. ඒතකොට දැන් අපි කතා කරන්නේ ඔබ පාරිභෝගික විදිහට ඔබ student කෙනෙක් විදිහට අපිත් එක්ක සම්බන්ධ වෙනකොට ඔබට ලැබෙන වාසි. එකක් තමයි HSI certification verification. ගොඩක් වෙලාවට internationally ඔයගොල්ලෝ කොහෙද රටකට යනකොට තියෙන ගැටලුව තමයි මට හම්බෙලා තියෙන certificate valid. එතකොට Tamanට මේක හොයන්න පුළුවන් ක්‍රමවේදයක් තමයි මෙතන තියෙන්නේ. මේ හැම link එකක්ම අපිත් එක්ක සම්බන්ධ වෙන අයට ලැබෙනවා. එතකොට ඔයගලන්ට මේ වගේ certification මේක අපි කියන්නේ මේ certification card එක කියලා. මීට අමතරව හම්බ වෙනවා. මේ certification card එක තමයි certificate එක අමතරව අරන් යන්න බෑ. හැබැයි මේ card එක අපිට ඕන තැනක අරන් යන්න පුළුවන්. එතකොට මේ card එකේ තියෙනවා මෙතන certification number එකක්. එතකොට ඔබට ඔබගේ card එක validate කියන එක ඔබට මෙතන check කරන්න පුළුවන්. එතකොට මේක verification code එක ගන්නවා submit කළාම ඔබට results එනවා. මගේ card එක validate card එකක් කියලා. එතකොට මේ හැම විස්තරයක්ම ඔයගලන්ට මේ පාඨමාලාව පටන් ගන්නකොට initially
ඕගලන්ට ලබා දෙනවා. අද මේ ප්‍රෝග්‍රෑම් එකේ මම ඕගලන්ට ඒක පැහැදිලි කරලා දෙනවා. එතකොට ඕගලන්ට අපි මේ පාඨමාලාව තුළ හම්බෙන දේවල් කීපයක් මම මෙතනදී ඕගලන්ට පැහැදිලි කරන්න. එකක් තමයි මේ හැම පාඨමාලාවම මේ සාකච්ඡාවට අදාළ ගයිඩ්ලයින් එකක් තියෙනවා. ඒ ගයිඩ්ලයින් එක තමයි ෆලෝ කරන්නේ. එතකොට ඒ ගයිඩ්ලයින් එක හරහා කරන්න දේවල් වගේක් තියෙනවා. එතකොට ඒ ගයිඩ්ලයින් එකේ තියෙන හැම ස්ටෙප් එකක්ම ෆලෝ කරන්න ඕනේ. එතකොට මේ ස්ටෙප්ස් හැම එකක්ම අපිට තියෙනවා ස්කිල් ෂීට් කියලා කොටසක්. මේ ස්කිල් ෂීට් වල ડોකියුමන්ට් කරලා තමයි තියෙන්නේ. එතකොට මේ ડોකියුමන්ට් එක ෆලෝ කරනවා කියන්නේ ඔයා ස්කිල්ෆුල් ස්ටුඩන්ට් කෙනෙක් විදිහට තමයි අපේ මේ කෝස් එක අවසානයේදී මේකෙන් පාස් අවුට් වෙන්නේ. එතකොට ඔයගොල්ලෝ හැමෝටම හම්බ වෙනවා මේ වගේ සර්ටිෆිකේට් එකක් එක් මේ අවස්ථාවල. ඒ කියන්නේ ඇඩල්ට් ෆස්ට් එඩ් කළොත් ඒක ඇඩල්ට් ෆස්ට් එඩ් කියලා ප්‍රීනේම් වෙලා තමයි ඔයගොල්ලන්ට හම්බෙන්නේ. එතකොට මේකේ ඊට පස්සේ තමයි අපි තියෙන්නේ මේකේ කොච්චර ඩියුරේෂන් එකක් වැලියුද්ද රෙජිස්ටර් නම්බර්ස් ඒ හැම විස්තරයක්ම ඒකේ තියෙනවා. QR කෝඩ් එක තමයි ප්‍රෝග්‍රෑම්ස් වලදී ඉෂුව කරනවා. මොකද මේ QR කෝඩ් එක ඔල්රෙඩි ඉන්ස්ට්‍රක්ටර්ගේ පැත්තෙන් view වෙනවා. නමුත් සමහර වෙලාවට print version එකේදීම QR කෝඩ් එක එනවා. ඊට අමතරව සර්ටිෆිකේෂන් ගත්තොත් විවිධාකාරයේ සර්ටිෆිකේෂන් ගණනාවක් හම්බ වෙනවා. ඔයගොල්ලන්ට එක නිසා ඒවා හම්බ වෙනවා. recognition participations හරහා ඔයගොල්ලන්ට පුළුවන් ඔබගේ සර්ටිෆිකේෂන් එක රෙකග්නයිස් කරගන්න. ඊට අමතරව ඔයගොල්ලන්ට වීඩියෝස් විවිධ වීඩියෝ මෙටීරියල්ස් ඔයගොල්ලන්ට හම්බ වෙනවා මේ ට්‍රේනින් ප්‍රෝග්‍රෑම් එක හරහා. ඒතර ඔයගොල්ලන්ට පුළුවන් මේක පරිශීලනය කරලා ඉගෙන ගන්න. මේ ඒ හරහා ඔයගොල්ලන්ට ට්‍රේනින් එක තියෙනවා. ඉතින් මේ හැම දේ එක්කම අපි කතා කරන්න ඕනේ මේ platform එක. අපි සිප්පල කියන කොම්පියුටර් ආයතනය හරහා ලබා දීලා තියෙන platform එක හරහා තමයි අපි මේ ඔක්කොම ඩිජිටල් කරන්නේ. ඉතින් ඔයගොල්ලන්ට අවස්ථාවක් තියෙනවා මේ platform එකට යන්න. ඒතර ඔයගොල්ලෝ මේ වෙනකොටත් මේ platform එක පරිශීලනය කරනවා. ඔයගොල්ලන්ට මේ platform එක හරහා ගිහිල්ලා student login එකෙන් ඔයගොල්ලන්ට ලොග් වුණාට පස්සේ පීෂ කියන නම යටතේ ආරේ දසික සම්බර කියන නම සිලෙක්ට් කරලා ඒ හරහා ඔයගොල්ලන්ට courses ගණනාවක් දැනට පබ්ලිෂ් කරලා තියෙනවා. ඉතින් මේ පබ්ලිෂ් කරපු courses වලට යන්න පුළුවන්. ඒ courses වලට ගියාම පළවෙනියෙන්ම ඔයගොල්ලන්ට තියෙන options කීපයක්. මේ webinar එක කියන අද දවස් අපි මේ කරන webinar එක. එතකොට ඔයගොල්ලන්ට තවත් මේක ගැන අධ්‍යයනය කරන්න පුළුවන්. ඊට අමතරව පළවෙනිම ඔයා ස්ටුඩන්ට් රෙජිස්ට්‍රේෂන් ෆෝම් එකක් තියෙනවා. මේ ෆෝම් එක පුරවන්න ඕනේ. ඒ ෆෝම් එක පිරුවට පස්සේ ඔයාගේ ඩීටේල්ස් ටික අපිට එනවා. එතකොට අපි අපේ OTs ඒ කියන්නේ ඔන්ලයින් ප්ලැට්ෆෝම් එක හරහා අපි ඔයාව රෙජිස්ටර් කරනවා. රෙජිස්ටර් කරාට පස්සේ ඔයාලට ඊමේල් එක හරහා නොටිෆිකේෂන් එකක් එනවා. මම රෙජිස්ටර් වෙලා තියෙන්නේ කෝස් එක පටන් ගන්න මෙදා අපි ෂෙඩියුල් කරලා තියෙනවා කියලා. එතකොට ඒක අපි කමියුනිකේට් කරන ක්‍රම කීපයක් තියෙනවා. එකක් තමයි අපි ගොඩක් වෙලාවට WhatsApp group අදාළ ප්‍රෝග්‍රෑම් එකට හදන කියන. එතකොට ඔයගොල්ලෝ WhatsApp group එකට join වෙනවා. WhatsApp group එක හරහා වෙනවා වගේම අර online platform එකේ notifications ඔයගොල්ලන්ගේ email එකට එනවා. ඉතින් මේ හැම ආකාරයෙන්ම ඔයගොල්ලන්ට ඔයගොල්ලන්ගේ course එක සම්බන්ධයෙන් දැනුවත් වෙන්න පුළුවන්. ඉතින් ඒ සඳහා අපි හැමෝටම ආරාධනා කරනවා අදාළ courses වලට ගිහිල්ලා request කරන්න. ඉතින් ඒක තමයි දෙන්න තියෙන ආරාධනය. ඒ වගේම මේකත් එක්ක ඔයගලන්ට තව මේ පිළිබඳ වැඩි දියුණුව කියන්නේ වැඩි දුර ඔයගලන්ට අධ්‍යයනය කරන්න පුළුවන්. මේ තියෙන මම වෙබ්සයිට් එක. වෙබ්සයිට් එකේ විවිධ courses තියෙනවා. ඔයගලන්ට ගිහිල්ලා මේක ලර්න් කරන්න පුළුවන් මේ course එක කොහොමද වෙන්නේ මේ course එක සම්බන්ධයෙන්. ඊට අමතරව LMS platform එකක් තියෙනවා වෙනම. එතකොට මේ ඒ ඔක්කොම combine වෙනවා සිප්පලක් එක්ක. එතකොට සිප්පයි learning platform එකට ගිහිල්ලා ඔයගලන්ට කෙලින්ම එතනිනොත් අපේ සිප්පල platform එකට join වෙන්න පුළුවන්. ඊට අමතරව අපේ WhatsApp group තියෙනවා. WhatsApp group එකට ගිහිල්ලා register වෙන්න පුළුවන්. ඉතින් අපේ company සම්බන්ධයෙන් profile ඊළඟට අපේ courses මොනවද? ඊළඟ regulations ඒ හැමදේම ඔයගලන්ට මේ සම්බන්ධ මේ හරහා ඔයගලන්ට
ලබන්න බව තියෙනවා. ඔය ටික තමයි මට මේ පාඨමාලාව සම්බන්ධයෙන් අද ඔයගොල්ලන්ට කතා කරන්න තියෙන ප්‍රධාන දේවල් ටික විදිහට තියෙන. ඉතින් අපි ඉස්සරහට තියෙන පාඨමාලාවේදී හම් වෙමු. මොනවා හරි ඔයගොල්ලන්ට මාව ඇහෙනවා. ඔයගොල්ලන්ට මොනවා හරි ප්‍රශ්න තියෙනවද මේ සම්බන්ධයෙන් අපි කතා කරපු දේවල් සම්බන්ධව? ඕකේ. ඔය ටික තමයි මගේ පැත්තෙන් මේලි කතා කරන්න තියෙන්නේ මේ platform එක කොහොමද ඔයගොල්ලන්ට යූස් වෙන්නේ කියන එක සම්බන්ධයෙන්. Thank you.